රසමී YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔහව පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන එන්නේ කිරිම කිරි රසට උයපු දඹල ව්‍යංජනය හදන හැටි. ඉතින් මේකට ඕනේ මෝරපු නැති ලපටි දඹල. ඉතින් ඒවැ නූල් ඇරලා හොඳින් සෝදලා මෙන්න මේ විදියට සිහින්ව කපා ගන්න. රතු ලුණු ගෙඩි 3ක් විතර තිබුණම හොඳටම ඇති. ඒ වගේම සුදු ලුණු බික් එකක් තිබුණම ඇති. තක්කලි ගෙඩියක් තක්කලි තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. මොකද තක්කලි වලින් තමයි දඹල වල ගොඩක්ම රස එන්නේ. ඒ වගේම රම්පේ කරපිංචා, අමු මිරිස් කරලක්, අමු 3-5 තේ හැඳි භාගයයි, කහ තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි භාගයයි. බෙදපු උළුහාල්, කුරුඳු ගොරක කෑල්ලක්. ඉතින් ඔයා තව පොඩි වැඩක් කරන්න ඕනේ. අල්ල ගෙඩියක් තඹ ගන්න ඕනේ. ඉතින් මම නම් බත් එකට දාලා අල්ල ගෙඩියක් තඹ ගත්තා. ඉතින් ඔයත් පුළුවන් නම් ඒ විදිහ කරන්න. අල්ල ගෙඩියක් ඕනේ දඹල එකේ රස ගන්න. ඉතින් මම අල්ල ගෙඩියක් තඹ ගත්තා. දැන් කරන්න තියෙන්නේ මේක අපි ලිපේ තියමු. පොඩ්ඩක් අර තෙත ගතිය හිඳෙන්න. තප්පර 40ක් විතර වගේ ලිපේ තියලා තියමු. දැන් නම් තෙත ගතිය පොඩ්ඩක් හිඳිලානේ තියෙන්නේ. දැන් මම අර තඹගත්තු අල ගෙඩිය හොඳින් කපාගෙන මෙන්න මේ විදිහට එකතු කරනවා. අපි මේකට පොල් තෙල් මේස හැඳි එකහමාරක් විතර දාලා තෙලින් තැම්බෙන්න තියන්න ඕනේ. තෙලින් හොඳට තැම්බෙනකොට උපරිමය විනාඩි 2ක් විතර වගේ තෙලින් තැම්බෙන්න තියන්න. දැන් බලන්න ලස්සන පාටට ඇවිල්ලා නේද? දැන් කරන්න තියෙන්නේ මිටි කිරි ටික දාගන්න එක. ඉතින් මිටි කිරි ගොඩාක් දාගන්න එපා. මොකද දඹල ගොඩක් හොදි තියලා කන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ නිසා පොඩ්ඩක් විතර මිටි කිරි දාගන්න මේ දාලා තියෙන ප්‍රමාණය වගේ. දැන් හොඳට උතරගෙන එනවා. ඉතින් කැටි වෙන්න දෙන්නේ නැතුව පොඩ්ඩක් අපි හැඳි ගාගමු. දැක්ක නේද ලස්සන පාටට තියෙනවා දඹල එක. අපි දැන් ගොරක කෑල්ල ඉවත් කරගන්න ඕනේ. මොකද නැත්තම් ඇඹුල් රස එනවනේ. බලන්නකො කොයිතරම් ලස්සනට තියෙනවද කියලා. ඉතින් මේ විදිහට ඉව්වම ඕන තරම් බත් කන්න පුළුවන්. චූටි බබෙකුට උනත් ගොඩක්ම හොඳයි.